guys. දැන් උදේ 7:10යි. අද ඉරිදා නිසා චුට්ටක් වෙලා යනකම් නිදාගත්තා. මම දැන් තමයි නැගිට්ටේ. අද බලමු අද දවසේ මමයි නංගි මොකද කරේ කියලා. ධම්මයි තාත්තා ගෙදර නැහැ. ඉතින් අපි දන්න මොකද කරේ කියලා බලමු. Hi guys, welcome back to my YouTube channel. කොහොමද ඔයාලට? අද බලමු මොකද්ද මගේ vlog එක කියලා. මුලින්ම නැගිට ගමම දත් ටික මැද්දා. ඊට පස්සේ මුලින්ම කරේ රෙදි ටික හොදන්න දාපු එක. ඊට පස්සේ මම තේ ටික බීලා මගේ බිස්නස් එකේ චූටි වැඩ වගේක් තිබුණා. ඒරි කරන් තමයි මම දැන් එළියට ආවේ. ඉතින් මගේ අයිටම්ස් ටිකක් ඊ අලුතෙන් ආවා. ඉතින් ඒවා ෆොටෝස් ගහලා ස්ටේටස් දාන්න බැටි. ඒ ටික ෆොටෝස් ගහන් තමයි මම දැන් යන්නේ. අපි දැන් කාලා බීලා ඔක්කොම කරලා ඉවරයි උදේට. ඉතින් අපි දෙන්න මුලින්ම කරේ ගේ අස් කරන එක. ඔන්න එහෙනම් ගේ අස් කරලත් ඉවරයි. හොඳට අස් කරලා අතොත් ගෑවා. දැන් ඊට පස්සේ යන්න තියෙන අපේ කාමරේට. කාමරේ ගොඩක් හැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක අස් කරන්න අපි යමු. මේ තියෙන අපේ ගොඩක් හැඩිවිච්ච රූම් එක. ඉතින් මේක මුලින් ඉඳලම හොඳටම අස් කරන්න ඕනවා. බිත්තිය ගහලා තිබිච්ච කොළවැල් ටික ඔක්කොම ගලවලා අයින් කරා. මොකද කොළවැලුත් සවුත්තු වෙලා ඒ වගේම කොළවැල් අලෝපු නිසා බිත්තිය ගොඩක් ඩැමේජ් වෙලා. ඒ නිසා ඒ ඔක්කොම අයින් කරා. කර්ටන්ස් ටිකත් හොදන්න දැම්මා. බාගෙට අස් කරන ගමන් ඉතින් චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ගත්තා. හරි දැන් අපේ රූම් එක සම්පූර්ණයෙන්ම අස් කරලා ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ කියන්නකෝ ලස්සනයිද කියලා. අපේ රූම් එකේ ගොඩක් බඩු නැහැ. ඉතින් ලස්සන කරන්න අපි දෙන්න තියෙන විදිහට ලස්සන කරා. කාමරේ අස් කරා වගේම සුවඳ එන්නත් එයා ෆ්‍රෙෂනර් එකකුත් ස්ප්‍රේ කරා. කාමරේ වැඩ ඉවරලා දවල් කෑම හදන්නත් තිබේ. ඉතින් දවල් කෑම හදන්න අපි තෝරගත්තේ නූඩල්ස් එකක්, බිරියානි නූඩල්ස් එකක්. ඉතින් ඒක තමයි ඔය හැදෙන්නේ රසට. ඉතින් දවල් කෑම රෙඩි කරාට පස්සේ අපි දෙන්න එළියට ගියා. එළියට යද්දී ජම්බු ගහ යට ගොඩක් කොළ වැටලා තිබුණා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ඒකත් අස් කරලා දැම්මා. ජම්බු ගහ යට අතු ගියාට පස්සේ හරිම ලස්සනයි. මේ ඔක්කොම වැඩ ඉවර කරගෙන මම ගියා වොෂ් එකක් දාන්න. මොකද දාඩිය දාලා ගොඩක් මහන්සි. මේක නම් මං ගොඩාක් ආස වැඩක්. ඉතින් වොෂ් එකකුත් දාගෙන ආවිලා හරිම බඩගිනි වගේම මහන්සි. ඉතින් අපි දෙන්න අපේ රස්ස කෑම එක බෙදාගෙන කෑවා. අදට මෙතනින් මගේ vlog එක ඉවර වෙනවා. ඉතින් මම මේ පෙන්නන items තමයි මම සේල් කරන ඒවා. මේවා විතරක් නෙමෙයි තව ගොඩක් තියෙනවා. mini fans, bangles, acne plasters, nails, lip balms, key tags ඕනම එකක් මං ගාව තියෙනවා. ඉතින් ඔයගලන්ට ගන්න පුළුවන් මගේ WhatsApp number එකක් දාලා තියෙනවා. මගේ මේ වීඩියෝ එක ලස්සනයි නම් මතක ඇතුව කමෙන්ට් කරලා, like කරලා, subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අදට මම ගිහින් එන්නම්. Thank you මගේ වීඩියෝස් බලන හැමෝටම.